ඔයගොල්ලෝ දන්නවා ඇති පහුගිය දවස්වල චිත්‍රපටයක් තිරගත වුණා නෙළුම් කුලන. එහෙම නැත්නම් ටෙන්ටිගෝ කියලා. ඉතින් මේ කතාව බලපු අය, ඒ කියන්නේ අහපු අය දන්නවා ඇති මේ කතාව පුරාම දිවගියේ මේ මියගිය පුද්ගලයාගේ පුරුෂ ලිංගයක් දිගටම ප්‍රාණවත් වීමේ සිද්ධියක් සම්බන්ධව. මේ චිත්‍රපටයේ විදිහට මියගිය පුද්ගලයාගේ ශිෂ්ණය ප්‍රාණවත් වීම කොහොම වුණත් අපි ජීවත් වෙන පුද්ගලයෙක්ගේ මේ විදිහට දිගටම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම සිද්ධ වෙලා තියෙනවා නම් නැත්නම් මේ පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වෙලා දිගටම තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි මේ සංසිද්ධියට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ ප්‍රයපිසම් කියලා. මේ විදිහට දිගටම පුරුෂ ලිංගය ප්‍රාණවත් වී තිබී. ඉතින් සමහරක් වෙලාවට මේක බලන් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ කියලා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපි දන්නවා ලිංගික උත්තේජනයකට පස්සේ ප්‍රාණවත් වෙලා ශුක්‍රාණු පිට වුණාට පස්සේ මම නැත්තම් සූරකාන්තයටපත් වුණාට පස්සේ මේ ප්‍රාණවත් වීම දිගටම තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි මේ ප්‍රයපිසම් කියන රෝගී තත්ත්වය එහෙම නැත්තම් මේ වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වය ගැන කතා කරන්නේ. ඉතින් අපි මුලින් ඉගෙන ගමු මොන වගේ අවස්ථාවලදීද ඒ වගේම තමයි මොන වගේ ක්‍රියාවලීන් හින්දාද මේ විදිහට දිගටම පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙලා තියෙන්නේ. අපේ channel එක බලන අයත් අපෙන් අහලා තිබුණා මේක වෙන්න පුළුවන් දෙයක්ද මොන වගේ ප්‍රශ්නද මේක හරහා එන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට මේක ලිංගික සෞඛ්‍ය මේ ගැටලුවක්ද කියලාත් අහලා තිබුණා. අද දවසේ මම Sex Ed LK YouTube channel එකේ අද එපිසෝඩ් එකත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගැන.